මෙමයි වොයිස් ටීන්ස් ප්ලට්ෆෝර්ම් එකේ ඉන්න හැම ටැලන්ට් එකක්ම මැනික් වගේ මට. ඉතින් එතනින් මම ස්ටීල් කරපු දෙන්න අනිවාර්යෙන්ම දක්ෂ දෙන්නෙක්. ඉතින් ඒ නිසානේ මම ස්ටීල් කරන්නේ. ඉතින් මට ඒ දෙන්න ගැනත් ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් මම හිතනවා ටීම් සංකේකේ ඒ දෙන්නටත් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. අපිව තෝරගත්ත ටැලන්ට්ස් අපිට ඉවත් කරන්න සිද්ධ වෙනවා. නමුත් ඒක තමයි අනිත් පැත්තෙන් මේ තරඟයේ තියෙන බියුටි එක, චමත්කාරය එක. ඉතින් අනිවාර්යයෙන්ම තරඟයේ ඉදිරියට යා යුතු කෙනා තරඟයෙන් ඉදිරියටයි. තරඟයෙන් ඉවත් වුණාට ඒගොල්ලෝ මාත් එක්ක මගේ ජීවිතය බෙදා ගන්න දිගටම මාත් එක්ක ඉදිරියට යයි. ටීම් සංකේකේ ඇත්තටම මගේ ප්ලෑන් එක තියෙන්නේ දක්ෂකම සහ මේ ඒ කියන්නේ වොයිස් එක කියන එක පුළුවන් තරම් සේෆ් ගාඩ් කරගන්න. ඉතින් අපේ ටීම් එකේ හැමෝම දක්ෂයි සහ හැමෝටම වෙනස් වූ කටහඬක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒකත් එක්ක ටීම් සංකේක කොච්චර දුරට ඉස්සරහට යනවද ඒ ඉස්සරහට යන එක ඇතුලේ මගේ ටැලන්ට්ස් පුළුවන් තරම් බේරගන්න එක තමයි මගේ ජොබ් එක. ප්‍රේක්ෂකයන්ට මට කියන්න තියෙන එකම එක දෙයයි. මම කියන්නේ මේ ළමයි දිහා ආදරෙන් බලන්න. මේ ළමයි දිහා කුහක ඇසකින් එතකොට තරහ හිතකින් නොදියුණු මනසකින් බලන්න එපා. මොකද මේ ළමයි ටැලන්ට්ස්. මේ ටැලන්ට්ස් අපි කොච්චර දුරට සේෆ් ගාඩ් කරගන්නවද? ඒ ටැලන්ට් සේෆ් ගාඩ් කරගන්න තරමට අපිට මේ තරඟය ඇතුලේ අනාගතයක් තියෙයි. ඒ අනාගතය තීරණය කරන්නේ ඔබ. එතකොට ඔබ තීරණය කරන අනාගතය මේ රටේ අනාගතය තීරණය කරයි. ඒ නිසා ළමයි වෙනුවෙන් පෙනී සිටින්න, මේ රටේ ටැලන්ට් එක වෙනුවෙන් පෙනී සිටින්න. එච්චරයි අපි ඔබගෙන් ඉල්ලන එකම ඉල්ලීම. මේ වගේ තවත් performances බලන්න The Voice Sri Lanka YouTube channel එක දැම්ම subscribe කරන්න. අමතක නොකර bell icon එකත් click කරන්න.